ඔයාලා දන්නවද ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රටවල් අතරින් උඩින්ම තියෙන රටක් තමයි ඩෙන්මාර්ක් කියලා. හැබැයි මේ රටේ තරුණයෙක් හෝ තරුණියක් අවුරුදු 25 සම්පූර්ණ කරනකොට තාමත් තනිකඩයි නම් එයාට මුහුණ දෙන්න සිදුවන සිදුවීම ඇහුවොත් ඔයාලා පුදුම වෙයි. අද මම ඔයාලට කියන්න යන්නේ ඩෙන්මාර්කේ තනිකඩයන්ට තියෙන ඒ හරිම අමුතු ඒ වගේම හරිම විනෝදජනක සම්ප්‍රදායක් ගැනයි. ඉතින් රැඳී සිටින්න වීඩියෝව අවසානය වෙනතෙක්. හිතන්නකො ඔයා ඩෙන්මාර්කේ ජීවත් වෙන අවුරුදු 25ක තරුණයෙක් කියලා. ඔයාට තාම පෙම්වතියක් නැහැ. කසාදයක් ගැන හිතලවත් නැහැ. ඔයාගේ 25 වෙනි උපන්දිනේ දවසේ යාළුවෝ ඔයාව පුදුම කරන්න එනවා. හැබැයි ඒ කේක් එකක් අරගෙන නෙවෙයි. ඔවුන් ඔයාව පාරේ තියෙන ලෑම්ප් පෝස්ට් එක ගැට ගහනවා. ඊට පස්සේ කිලෝ ගණන් කුරුඳු කුඩු ඔයාගේ ඇඟේ හැලනවා. සමහර වතුර ඉහලා ඇඟ තෙත් කරලා තමයි මේ කුරුඳු කුඩු හලන්නේ. එතකොට ඒවා හොඳට ඇඟේ ඇලෙනවා. මුළු පරිසරයම කුරුඳු සුවඳින් පිරෙනවා. ඔයා හරියට කුරුඳු බනිස්සයක් වගේ තමයි එතකොට පේන්නේ. මේක හරිම අවුල් වගේ පෙන්වන්නට ඩෙන්මාර්කේ තරුණ පරපුර මේක සලකන්නේ හරිම ආදරණීය විනෝද ජනක මතකයක් විදියටයි. මේක අදීය පටන් ගත්ත වීලුවක් නෙවෙයි. මේකට අවුරුදු 100 ගණනක ඉතිහාසයක් තියෙනවා. 15 වෙනි සියවසේ ඩෙන්මාර්කේ කුළුබඩු වෙළඳාමට හරිම ප්‍රසිද්ධයි. ඒ කාලේ කුළුබඩු විකුණන්න යන වෙළෙන්දෝ රටවටේ සංචාරය කරනවා. ඔවුන්ට එක තැනක නැවතිලා අපවුල් ජීවිතයක් ගත කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ වෙළෙන්ද බොහෝ වෙලාවට වයසට යනකම්ම තනිකඩව තමයි හිටියේ. කාලයත් එක්ක මේ කුළුබඩු සහ තනිකම අතර තියෙන සම්බන්ධය මේ වගේ අපූර්ව සම්ප්‍රදායක් බවට පත් වුණා. ඔයා හිතනවා ඇති 25 දී කුරුඳු වලින් බේරුණාම වැඩේ ඉවරයි කියලා. එහෙනම් ඔයාට වැරදිලා. සමහර වෙලාවට අවුරුදු 30 වෙනකන් කෙනෙක් තනිකඩව හිටියොත් යාළුවෝ මේ සැරේ පාවිච්චි කරන්නේ කුරුඳු නෙවෙයි. එයාලා මේ සැරේ පාවිච්චි කරන්නේ ගම්මිරිස්. හිතන්නකො ඇඟ පුරාම ගම්මිරිස් කුඩු හැලුනාම කොහොම තියේද කියලා. කිවිසුම් යාම නවත්ත ගන්න බැරි වෙනව විතරක් නෙවෙයි මුළු ඇඟම දන්න ගන්නවා. ඒ නිසාම දැන් මේ සම්ප්‍රදාය කරනකොට ඇස්වලට ආරක්ෂිත කණ්ණාඩි සහ මූණට මාස්ක් දාන්නත් අමතක කරන්නේ නැහැ. ඩෙන්මාර්කේ මේ සම්ප්‍රදාය කොච්චර ජනප්‍රියද කියනවා නම් අද වෙනකොට මේ වෙනුවෙන්ම වෙන්නුණු ව්‍යාපාර බිහිලා තියෙනවා. විශේෂයෙන් සකස් කරපු කුරුඳු පැකට්, ඇඟේ කුරුඳු ඇලවෙන්න ගන්න විශේෂ දියර වර්ග, ඇස් සහ නාසය ආරක්ෂා කරගන්න උපකරණ මේ හැමදේම අද වෙළඳ පොලේ ගන්න තියෙනවා. මේ හුදෙක් වදදීමක් නෙවෙයි. රටක් විදියට ඔවුන් සමරන සාමූහික විනෝදාංශයක්. අපේ රටවල් වල වගේ නෙවෙයි ඩෙන්මාර්කේ මිනිස්සු විවාහ වෙන්නේ හදිස්සි වෙන්නේ නැහැ. බොහෝ අය තමන්ගේ අධ්‍යාපනය, වෘත්තිය සහ සංචාර වෙනුවෙන් තරුණ කාලය වැය කරනවා. ඉතින් අවුරුදු 25ක් 30ක් වෙනකන් තනිකඩව ඉන්න එක ඒ සාමාන්‍ය දෙයක්. මේ සම්ප්‍රදාය හරහා ඔවුන් කරන්නේ තනිකඩව ඉන්නෙක් ගැන ලැජ්ජා කරන එක නෙවෙයි. ඒ ජීවිතයේ තියෙන නිදහස, විනෝදය සමරන එකයි. යාළුවෝ එකතු වෙලා කරන මේ දඟ වැඩ නිසා ඒ උපන්දිනය කවදාවත් අමතක නොවන එකක් වෙනවා. ඩෙන්මාර්කේ මේ ක්‍රමය දැක්කම අපිට හිතෙන්නේ අම්මෝ අපේ රටේ මෙහෙම වුණා නම් මොකක් වෙයිද කියලා නේද? ඔයාගේ යාළුවෝ අතර ඇති නේද අවුරුදු 25 පැන්න තවම තනිකඩ අය. එහෙනම් එයාලවත් මේ ගැන දැනුවත් කරන්න.